Hello happiness seekers. මුලින්ම මං ඔයාලට ලස්සන ජයග්‍රාහි මාර්තු මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාලා දකින්නේ මායි දනයි දෝනි කොහොමද මාර්තු මාසය පිළිගන්න සූදානම් වුණේ කියලා. ඔයාලට තියෙනවද මාර්තු මාසයේ විශේෂ දවසක් හෝ දවස්? මට නම් තියෙනවා. හැබැයි මං එක කියන්නේ කෙනෙක්ට මතක් වෙනවද කියලා බලනවා. තව අම්මලගේ වෙඩින් ඇනිවර්සරි එකක් එනවා. මගේ අම්මයි තාත්තයි විශ්‍රාමික පොලිස් නිලධාරීන්. හැබැයි දැන් එයාලා ගොවියෙකුයි ගෙවිලියෙකුයි. ඉතින් මේ එයාලගෙන් අපිට ලැබුණ සහල් වලින් අපි කිරි ආහාර හදලා ඒ කිරි ආහාරවල අග්‍ර කොටස අප මහා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට පූජා කරා. මං හිතනවා මාර්තු මාසෙ මට නම් ලස්සන මාසයක් වෙයි කියලා. මොකද මිනායදෝනිත් දැන් ටිකක් ලොකු නිසා මං ආස දේවල් කරන්න පුංචි නිදහසක් මට ලැබිලා තියෙනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ මං මාර්තු මාසෙ පිළිගන්න මගේ ගෙදර සාලය කොහොමද සරසගත්තේ කියලා. ලස්සනයිද කියලා කියන්නකෝ කමෙන්ට් සෙක්ෂන් එකේ. මගේ ලොකු හීනයක් තමයි ලස්සන පිරිසිදු පිළිවෙල නිදහස් ගෙයක්. ඒ වගේම ගෙදරක්. අපේ විවාහ ජීවිතයේ අපිටම කියලා ගෙයක් නැති වුණත් අපි ඉන්දිය හැම ගෙයක්ම ලස්සන ගෙදරක් කරගන්න අපි උත්සාහ ගත්තා. Thanks for watching. Thank you for watching. මං happiness සීකෝවි. I'm happy. See you.